Hi guys, welcome back to my YouTube channel. ඕගොල්ලන් හැමෝවම මම ආදරේ මගේ channel එකට පිළිගන්නවා. මේ වීඩියෝ එක ටිකක් දිගයි. සමහර විට මේ වීඩියෝ එකේ ඉතුරු ටික මම වෙන වීඩියෝ එකකින් අරන් එන්නත් ඉඩ තියෙනවා. මේ වීඩියෝ එකේ තියෙන දවස් 2-3ක වීඩියෝස් මොකද මට හිතුණා ටිකක් දිග vlog එකක් අරන් ආවොත් හොඳයි කියලා. ඒ නිසා මම ටිකක් දිග වීඩියෝ එකක් අරන් එනවා. කොහොම හරි මේ තියෙන්නේ අපි කියා මම ඉඳපු බෝඩිම ක්ලීන් කරන්න. මොකද මම එකෙන් අයින් වෙනවා. මම ඒ බෝඩිම අරගත්තේ මාස 3කට. ඉතින් අද මට ඒක ක්ලීන් කරන්න යන්න වෙනවා. මොකද එතනට වෙන ගර්ල් කෙනෙක් එනවයි කියලා මට කිව්ව නිසා. කොහොම හරි අපි තුන් දෙනා මගේ ඇනෙක්ස් එක ක්ලීන් කරන්න යන ගමන් තමයි මේ ඉන්නේ. අපේ නංගිට සින්දු අහන්න ඕනි කියලා අයා මියුසික් ප්ලේ කර කර ඒක කිය තමයි ඔය යන්නේ. ඔය ඉතින් ඒ වෙලාවෙ ගත්ත වීඩියෝ එකක්. කොහොම හරි මම මුලින්ම මේන් රෝඩ් එකකට වාහනය දැම්මේ අද තමයි. මොකද මම හරිම බයයි ඩ්‍රයිව් කරන්න. ඉතින් මේ තියෙන්නේ මම ඩ්‍රයිව් කරන වීඩියෝ එකක්. අපි දැන් මේ බෝඩි මස් කරලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. බෝඩි මස් කරන එකේ වීඩියෝස් මම ගත්තේ නෑ. මොකද ඒවා හරිම කැතයි. කොහොම හරි මේ අපි බෝඩි මස් කරලා එන ගමන් ඉතින් අපි එන ගමන් සින්දු කිය ආවේ. ඔයාලා ඉතින් මේ වීඩියෝස් ටික චුට්ටක් බලන්නකෝ. ඇත්තටම මේ vlog එකේ voice දාන්න ඕනි කොහෙන්ද කියලා මට හිතා ගන්න බෑ. මොකද මේකේ තියෙන සමහර වීඩියෝස් වල sounds ඔයාලට ඇහෙන්න ඕනේ. සමහර ඒවා අහන්න බැරි තරම් හරිම අහන්න ඕනේ නෑ ඇත්තටම. වෙසක් එක දවසේ අපේ තිබුණ පන්සලට දානේ. කොහොම හරි අපි කට්ටියම දාලා ඇස්සලා පන්සල් ගියා දානෙත් අරගෙන. ඒකේ වීඩියෝස්ත් මට ගොඩක් අරගන්න බැරි වුණා vlog එකට දාන්න. මොකද අපිට දානේ වැඩ කරන්න තිබිච්ච නිසා. එදා හවස අපි දානේ දීලා ඉවර වෙලා තොරන් බලන්න දන්සල් වලින් කන්න යන ලෑස්ති වුණා. මේකේ ගොඩක් කට්ටිය ඉන්නවා මේ vlog එකේ. සමහර අය කැමති වුණා නෑ යාලා vlog එකට පෙන්නනවට. ඉතින් මම යාලව පෙන්නන්නේ නැහැ මේ vlog එකේ. මේක බලන්නකෝ. කොහොම හරි අපි ওই විදිහට සින්දු කිව්වා. ඊට පස්සේ ඩාන්ස් කරා. ඊට පස්සේ අපි දන්සල් යන්න ලෑස්ති වෙනවා. බලන්නකෝ වීඩියෝ එක දිගටම. දැන් අපි හදන්නේ දන්සල් යන්න ගිහිල්ලා තොරන් බලන්න, වෙසක් බලන්න. මෙතනින් පස්සේ තමයි හොදපු ටික තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න අපි කොහොමද වෙසක් බැලුවේ කියලා. බලාගන්න අපි යන්න ඕන. මගේ vlog එක. යන්නයි යන්නේ. මේක vlog එකට. Sandy
අපේ ගෙදර කට්ටියත් හැමෝම බලන් ඉන්නවා අපි යනකම් ගිහින් පරිස්සමින් එනකම්. සාමාන්‍යයෙන් ඔයාලා ගෙවල් වල කට්ටිය ඔයාලා එළියට ගියාම දවසට කී පාරක් විතර කෝල් කරනවද කියලා මේකේ කමෙන්ට් කරන් යන්න. ඇත්තටම අපි මාර ලකි. මොකද එළියට බැස්ස ගමන් අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. මේ ඉතින් අපිට කෝපි දන්සලක් හම්බුණා. අපි ඉතින් ඒක නවත්තලා කෝපි බිව්වා. මාව මෙතන වැටුණා. ඇයි දන්නවද? මෙන්න මේ සෙරප්පු දෙක නිසා මටත් පිස්සු. මාත් දාන් ආවා සෙරප්පු දෙකක්. මෙයාලා මට විහිළු කරනවා. ඊට පස්සේ අපි ආයෙත් යන්න පටන් ගත්තා. මෙන්න මෙතනට. මට මතක නෑ මෙතන නම් කොහෙද කියලා. අපි යනකොට මේ වගේ පහන් පත්තු කරලා තිබ්බා, ලස්සන කූඩු හදලා තිබ්බා. ලංකාවේ ඉතින් මේ දේවල් තියෙන වෙසක් එක නිසා මේ දේවල් දකින්නකොටත් හරිම ආසයි. ඒ තරම්ම ලස්සනයි. අපිට යන මග දන්සලක් හම්බුණා, මසාලා ටී. අපි ඉතින් ඒකත් බීලා අපේ යාළුවෙක්ගේ ගෙදරකට ගියා ළඟ. ඊට පස්සේ ඉතින් එයාලා අපිට කිව්වා එතනම ළඟ බත් දන්සලක් තියෙනවා කියලා. අපි ඉතින් ඒ බත් දන්සලට ගියා කන්න. අපි මෙතන කකා ඉන්නකොට හරිම ෂෝක් දෙයක් දැක්කා. ඒක හරිම ෂෝක්. ඒක මම මේ vlog එකට ඇඩ් කරනවා. ඒක හරිම ෂෝක්. බොයිස්ලා 3 දෙනෙක් තමයි එතන ඩාන්ස් කරේ. අපි එන මග මෙන්න මේ ලොකු තොරණක් දැක්කා. අපි නැවැත්තුවේ නැහැ. හැබැයි අපි බැලුවා. ඉතින් මං අපේ මල්ලිත් එක්ක තමයි බයික් එකේ ආවේ. තව එක්කෙනෙක් බයික් එකේ හිටියා. මම තමයි පිටිපස්සෙම හිටියේ. තව ඉතින් මේ වගේ හරිම විනෝද දේවලුත් අපි ගොඩක් දැක්කා. හරිම ෂෝක්. ඉතින් වෙසක් එකට ඇවිදින එක. පන්සල් යනවා, හැමෝම දන්සල් දෙනවා. කට්ටිය රෑ තිස්සේ ඇවිදින්න යනවා, ගිහිල්ලා දන්සල් වලින් කනවා. හරිම විනෝදයි ඉතින් ඒ දේවල්. ඒ ඔක්කොම දේවල් කළා අපි ගෙදර එනකොට 10 මාර 11ට විතර ඇති. ගිය පාර නම් අපි ගිහින් එනකොට ගොඩාක් රෑ වුණා. හැබැයි මේ සැරේ අපි ටිකක් ඉක්මනට ගිය නිසා ටිකක් ඉක්මනින් ගෙදර ආවා. මේ ඉතින් තව වීඩියෝ වගේක් බලන්නකෝ මේ ටිකත්. ඉතින් අපි ගෙදර ඇවිල්ලා තේ ටිකක් බීලා පොඩි චැට් එකක් දාගෙන ඉඳලා ඊට පස්සේ ගියා නිදා ගන්න. මේ ඉතින් ඊට පහුවෙනිදා උදේ ගර්ල්ස්ලා ටික ඔක්කොම නිදාගත්තේ පල්ලෙහා. බොයිස්ලා දෙන්න උඩ තමයි නිදාගත්තේ. අපි ඉතින් උදේ 10ට විතර මේ දෙනව නැගිටවන්න ගියා. බලන්නකෝ මේ දෙන්න ඉන්න විදිහ. ඊට පස්සේ ඒගොල්ලන් නැගිටලා කොහොම හරි අපි කට්ටිය අද දවසෙත් පොඩි රවුමක් දාන්න යනවා කියලා හිතුවා. අපි හිතුවා ටිකක් හවස් වෙලා යනවා කියලා. එතකන් අපි ඉතින් ෆිල්ම් එකක් බැලුවා. මෙයා අපිට ෆිල්ම් එක බලන්න දුන්නේ නැහැ හැබැයි. මේ ආච්චි වෙසක් එක දවසේ දන්සලක් දීලා තිබුණා. අපිට ඒකට යන්න බැරි වෙච්ච නිසා එයා අපිට අයිස්ක්‍රීම් ගෙදරට ගෙනල්ලා බෙදලා දුන්නා. බලන්න ඉතින් එයා හරි හොඳයි. මෙතනින් පස්සේ vlog එක සුපිරි. මේතරින් පස්සේ ටික ඔයගොල්ලෝ මිස් නොකරම බලන්න ඕනේ. මොකද මේක මාර ෆනි. දැන් හදන්නේ අපි කට්ටිය සින්දු කියන්න. මේ වීඩියෝස් ටිකත් ඔයාලා දිගටම බලන්න. මොකද මේක හරිම ෂෝක් vlog එකක්. මං හිතනවා සමහර විට මේ vlog එක දෙකකට ගේන්න ඕනේ නැති වෙයි කියලා. ඒත් මට හිතනවා දෙකකට දැම්මොත් හොඳයි කියලාත්. අපි අන්තිමට බලමු කොහොමද ඒක වෙන්නේ කියලා.
මේ vlog එකේ නැත්තේ කවුද කියලා මං කියන්නම්. මගේ අයියලා දෙන්න අය වගේම අක්කා අය වගේම ගිය පාර වෙසක් එකට ඇවිදපු කට්ටිය ඒ වගේම තව නංගි. ඉතින් ඒගොල්ලොනුත් හිටියා නම් කොච්චර හොඳයිද කියලා ඇත්තටම අපි කට්ටියට හිතුණා. මොකද ඒගොල්ලන්ව අපිට ගොඩාක් මිස් වෙනවා. ඒ වගේම අපි ආවට ගොඩාක් ආදරේ. ඉතින් ඔයගොල්ලන්වත් මේ vlog එකේ ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ ඉතින් අපේ අයියා සින්දු කියන්න පටන් ගත්ත අපේ අසල් සිරිවර්ධන. අපි අදත් ටිකක් එළියට යනවයි කියලා හිතුවා. ඊට පස්සේ අපි 2:00ට 3ට විතර හවස දන්සල් වලට යන්න ලෑස්ති වුණා. වෙසක් බලන්න යන්න ලෑස්ති වුණා. මේ ඉතින් අපි කට්ටිය අපි තුන්දෙනා තමයි එක බයික් එකේ මේ අපේ නංගි මල්ලි එක බයික් එක ගියා. ඒ යනකොට අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් දන්සලෙන් කාලා බින්චුන් එකට ගියා ඩ්‍රින්ක්ස් මොනවා හරි ගන්න. ඒ අරගෙන එළියට බහිනකොට හොඳටම වැස්ස. මේ ලොකේෂන් එක නම් මම කොහෙද කියලා එහෙම හරියටම දන්නේ නැහැ. මොකද අයියයි මල්ලි තමයි ඒක දන්නේ. මේ යන පැත්තේ මාර ලස්සන ලොකේෂන්ස් වගේක් තිබුණා. මම ඒ ටික මේ බ්ලොග් එකට ඇඩ් කරනවා. ඔයාලා ඒ ටිකත් අනිවාර්යයෙන්ම බලන්න. වැටහේ තුමාගේ මේ ආදරේ හිමි වේතවාගේ මහසාගරේ සිත පවේ මායාවන් හංගමි සියවත් වත්දී ඇගිරුම ලොකේෂන් එක හරිම ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය ගෙදර යන ලෑස්ති වුණා. ඒ අතරමඟ මේ කඩවත හරියදී අපි ගත්ත වීඩියෝස් වගේක් ආයෙත් මගදී වැස්සා. ඊට පස්සේ මේ දෙන්න මේ බයිසිකලෙන් බැලම මොකද පිස්සුවක් කරා. ඊට පස්සේ අපි ගේ ගාවට මෙනකොට අපි අර දාන කෙනෙක්ච පන්සලේ සව් දන්සල තිබුණා. අපි ඉතින් ඒකටත් ගිහලා සව් බීලා ගෙදර ආවා. ආයෙත් vlog එකක් අරන් එනකම් ඔයගොල්ලන් හැමෝම පරිස්සමින් ඉන්න. බයි.